සිරි දළදා වන්දනාවේ ආරම්භය සනිටුහන් කරන්න වෙන්නේ වර්තමාන වවුනියාව නගරයේ ඉඳලා. ඉතිහාසයේ අපේ රටේ ප්‍රධාන වෙළඳ නගරයේ හැටියට වවුනියාව සැලකුණා. දඹගොල්ල පටුන, මාතොට, නයාරු, ලංකාපටුන මෙන්න මේ කියන ප්‍රධාන වරායන් කේන්ද්‍රගත වුණේ ත්‍රිකුණාමල නගරයට. ක්‍රිස්වර්ෂ 310දී පමණ තාම්‍රලිප්ත වරායෙන් නැවුණගලා ලංකාවේ ත්‍රිකුණාමලේ ඇතැම් තැනක කියන විදිහට අප්‍රකට තැනකින් ලංකාවට ගොඩ බැහැලා දළදා හාමුදුරුවන්ගේ ලංකාවතරණය සිද්ධ වෙනවා. එතැන ඉඳලා විවිධ රාජධානී ගැනත් අපිට තොරතුරු කතා බහ කරන්න ඉඩකඩ හදලා ඓතිහාසික සෙන්කඩගල නුවර වර්තමානයේ දළදා හාමුදුරුව වැඩ ඉන්න දළදා මාලිගාව දක්වා මේ සෙන්කඩගල රාජධානිය දක්වා දිගු ගමනක් අපිට තියෙනවා හොයාගෙන යන්න. ඒ ගමන අපි අද ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වවුනියාවේ මඩුකන්දේ කඩුබලගම විහාරස්ථානයේ ඉඳලා. අපි දැන් මේ එහෙට යන ගමන. කීර්තිශ්‍රී මේඝවර්ණ මහරජතුරුවන්ගේ රාජ්‍ය වර්ෂයෙන් 9 වෙනිදේදී දළදා හාමුදුරුවෝ ලංකාවට වැඩම කරවීමේ වගකීම පැවරෙන හේමමාලා කුමරිය දන්ත කුමරු දෙදෙනා දළදා හාමුදුරුවෝ බොහොම සුරක්ෂිතව රැකගෙන මගතොට මහා අතුරු අන්තරාවන් වලට මුහුණ දෙමින් උන්වහන්සේව රැගෙන උන්වහන්සේ වඩම්මනවා ලංකාවට. ඒ අනුරාධපුර රාජධානියේ මහරජතුමාට උන්වහන්සේව බාර දෙන්න. තොටමුණෙන් ගොඩ බහින රාජකීය යුවල රුවන් මඩුව, සේම මඩුව, මා මඩුව මෙන්න මේ කියන ස්ථානවල ගිමන් හැරලා මේ මඩුකන්දට ප්‍රවේශ වෙනවා. රාජකීය යුවල අනුරාධපුරේ බලා යන ගමනේදී එදා විහාර ආරාමයක්ව පැවතිච්ච මඩුකන්ද කඩුබලගම වෙහෙරේ දළදා හාමුදුරුවෝ වඩා හිඳ වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. අනුරාධපුර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණයන්ට අනුව ඉදි කරලා තියෙන මේ ගෘහාංග ශේෂයන් තුළ එදා මෙහි තිබුණු මහේශාක්‍ය ස්වරූපේ තේරුම් ගන්නට පුළුවන් අදටත්. මාලිගා ප්‍රවේශයේ අපට හමු වෙන අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන, දෙපස මුරගල් සහ පියගැට පෙළ, එය දරා සිටින කොරවක් ගල් යුගලක් සියුම් කැටයම් වලින් නිර්මාණය වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. භූමියෙන් උස්සුණු පීඨිකාව දරා සිටින ශෛලමය වේදිකාව සහිත ගොඩනැගිල්ල මහසෙන් රජතුමාගේ සමයේ ඉදි කරපු විහාර ආරාමයක් වෙන්නට ඇති බව තමයි සැලකෙන්නේ. දළදා හාමුදුරුවෝ ලංකාද්වීපයේ මහා රජතුමන්ට පවරා දීමේ ඓතිහාසික ගමන් මඟ මඩුකන්ද කඩුබලගම විහාරස්ථානයේ ඉඳලා අනුරාධපුරේ බලා පිටත් වෙනවා. මීළඟට අපි යන්නේ අනුරාධපුරේ මේඝගිරි විහාරයට. ඒ ලක්ධනන්ගේ සිත් සුවඳින් පිරෙන අමෘතා සන්නාමේ සහිත ඩාලිබට්ල සමාගමේ පින්බර දායකත්වයත් සමගයි. මේ සිරි දළදා වන්දනා සමයයි.